සුබ දවසක් හැමෝටම පහන්නෙලිය YouTube channel එකට ඔබ හැම සාදරයෙන් පිළිගන්නවා. අද මම සිරිපාද වන්දනාව ගැන වීඩියෝවක් කරන්නයි යන්නේ. මෙවර සිරිපා වඳින්න ඔබත් එක් වෙනවද? එහෙමනම් මෙම වීඩියෝව මග නොහැර අවසාන වනතෙක් බලන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මේ channelය subscribe කරන්න, like කරන්න. ඔබ කීවරක් ශ්‍රීපාද වන්දනාව කරලා තියනවද කියලා කමෙන්ට් එකකිනුත් දන්නන්න අමතක කරන්න එපා. මතකද මේ කවිය සැලලිහිණි සංදේශයෙන් තමයි උපුටා ගත්තේ. සුර රද සමන් සමගින් සුරාගනයි වර පැහැනද මදාරා පර සතු මල් පතර කරපුද වඳින රැඳි මුනි සිරිපාතාඹර සකි සඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. ශ්‍රීපාද ස්ථානය ගැන තොරතුරු බිදක් කියනවා නම් එය සමනල කඳු මුදුනේ පිහිටා ඇති වම් සිරිපතුලේ පහස ලද ස්ථානය ආශ්‍රිතව ගොඩ නැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයකි. මෙය බෞද්ධයාගේ මුදුන් මල් කඩක් වැනි ස්ථානයකි. මෙය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ පිහිටා තිබේ. එය උසින් මීටර 2243ක් පමණ වේ. ලොකු කුඩා කඳු පන්ති වලින් ගහන මෙම කඳු වැටිය මනස්කාන්ත දසුණක් මවා පානවා. දැන් අපි බලමු එහි ගමන් මාර්ග මොනවද කියලා. ශ්‍රීපාද ස්ථානය වෙතට ගමන් මාර්ග 6කින් ළඟා වෙන්න පුළුවන්. එසේ වුවත් රත්නපුර පලා බද්දල හැටන් නල්ල තන්නි කුරුවිට එරත්න මාර්ග 3 බැතිමතුන් අතර බොහෝ ජනප්‍රියව පවතිනවා. මේ සිරිපතුල සම්බන්ධයෙන් අපේ මිනිසුන් අතර විවිධ මත පවතිනවා. බුදුරජාණන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී සමනල කඳු මුදුනේ වාම සිරිපා වහන්සේ ස්පර්ශ කර තිබෙන බව සඳහන් වෙනවා. එහෙත් දමිළ වැසියන් එය ඔවුන් අදහන ශිව දෙවියන්ගේ පාසලකුණක් ලෙසත් අනෙක් වැසියන්ය ආදම්ගේ පාසලකුණක් ලෙසත් හඳුන්වනවා. කොයි නමකින් හැඳින්නුවත් එය සිංහල බෞද්ධයන් හට සැබෑම අයිතියක් තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් වන්දනා සමය ගැන කතා කරනවා නම් ඒ අතරතුර කාලයේ දෙස් විදෙස් බොහෝ බැතිමතුන් ශ්‍රීපාද වන්දනාවේ යෙදෙනවා. සද්ධාව පෙරදරි කරගත් බැතිමතුන් මස් මාළු කිලිවලින් පේවි අවම දින 3-4ක්වත් සිට වන්දනා ගමන සඳහා සූදානම් වෙනවා. ශ්‍රීපාද වන්දනා කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් එම කටයුත්ත ඊටම සද්ධාවෙන් කිරීමට බැතිමතුන් උනන්දු වෙනවා. සෑම වසරකම සීතල උඳුවප් මාසයේ ශ්‍රීපාද වන්දනාව ආරම්භ කරනවා. එය වෙසක් පොහෝ දිනයෙන් අවසන් වෙනවා. මෙම වන්දනා සමය ආරම්භ කිරීමට ප්‍රථමයෙන්ම සිදුවන්නේ පැල් මඩුල්ලාවෙල ගල් පොත්තාවෙල රාජමහා විහාරයේ තැන්පත් කර තිබෙන සමන් දෙවිඳුන්ගේ පිළිමය හා දේවාභරණ සහිත පෙරහැර ශ්‍රීපාද මළුවේ සමන් දෙවලට පෙරහැරින් වැඩම කරවීමෙන් පසුවයි. මෙම පෙරහැර අතරමඟදී
අවට ගම් වැසියන් පුද පූජා පවත්වනවා. පිළිගැනීම් පවත්වනවා. මෙහිදී කළ යුතු වත් පිළිවෙත් අතර ප්‍රධාන වන්නේ පළමු වරට ශ්‍රී පාදය වන්දනා කරන කෝඩුකාරයා ලෙස හඳුන්වන තැනැත්තා හෝ තැනැත්තිය සීත ගඟුල නැමැති දොළ පහරින් නා පිරිසිදු වී යා යුතු වීමයි. තවත් ඉහළට යාමේදී ඉදිකටු පාන නමින් නැති ස්ථානයේ ඉදිකටු හා නූල් සවිකර යයි. බැතිමතුන් තම විඩාව මගහරවා ගන්නේ සිත පහදවා ගන්නේ තුන් සරණේ කවි කියා යාමෙනුයි. සමන් දෙවියන්ගේ කරුණාව ගැන හිත හිතා ඔවුන් සැදැහැ සිතින්ම මෙම කන්ද නගිනවා. දන්නවද මේ කවියත් ගැන? බුද්දං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිරස සිවුරු දරාගෙන එන්නයි තුන් සරණේ අදහාගෙන. හුදෙක්ම මෙය විනෝදයට වඩා භක්තිමත්ව කරන වන්දනාවක්. සිරිපතුල මත පසඟ පිහිටුවා වැඳ සැදැහැ සිතක්ම ඇති කර ගන්නවා. තම තමන් ගිය වාර ගණට අනුව සමානව ඝණ්ඨා නාදය නාද කරනවා. මිනිසුන් වඩාත්ම කැමති මෙම කඳුමුදුන නැගීම රාත්‍රී කාලයේ කිරීමටයි. විදුලි ආලෝකයෙන් දිවෙන මග ඊතා මනස්කාන්ත දර්ශනයක් කියා පානවා. හැම දෙනාගේම ප්‍රාර්ථනය ඉර උදාවට පෙර කඳු මුදුනට නැග ගැනීමයි. මෙහි දක්නට ලැබෙන මනස්කාන්ත දීප්තිමත්ම විස්මය ජනක ඉර උදාව ඉර සේවය නමින් හඳුන්වනවා. එය අමතක නොවන ස්වභාවික මනරම් දසුනක්. වඳින්න යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. ඔබ සැමට තෙරුවන් සරණයි. ඔබට මෙම වීඩියෝව සුළුවෙන් හෝ ප්‍රයෝජනවත් වූවා නම් එය මා වෙත කමෙන්ට් එකකින් දන්වන්න. ඔබ කීවරක් ශ්‍රී පාදය වැඳ පුදාගෙන තිබෙනවාද? අදහස් දක්වන්න. තව තවත් මෙවැනි වීඩියෝ මෙම channel එක ඔස්සේ දැමීමට බලාපොරොත්තු වන නිසා ඔබේ වටිනා අදහස දැන්වීමට කාරුණික වන්න. ස්තුතියි. තෙරුවන් සරණයි.